Travel TV with සුකුන් YouTube නාලිකාවට ඔයගලව සාදරයෙන් පිළිගන්නවා. මම ගිය වීඩියෝ එකකින් ගෙනාවා කොළඹ ඉඳලා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියෙන් ආපු හැටි. මේ ඔයගලන්ට පේන්නේ මේ විශේෂ දුම්රිය. මම දැන් ඉන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ ඉඳලා මම ඊළඟට යන්න ලෑස්ති වෙලා ඉන්නේ ශ්‍රීමා බෝධියට. මම ඒකට පික්මි එකක් දැම්මා. බයික් එකක් තමයි දැම්මේ. රුපියල් 180ක් විතරයි උනේ. බලන්නකෝ බයික් එකෙන් ශ්‍රීමා බෝධියට යන විදිය. මම දැන් ඉන්නේ ශ්‍රීමා බෝධියට යන මාර්ගයේ. ජය ශ්‍රීමා බෝධිය යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලෝක උරුම නගරයක් වන අනුරාධපුරය තුල පිහිටි මහමෙවුනා උද්‍යානයේ තියෙන පූජනීය බෝගසක්. සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව විශ්වාස කරනවා. ශ්‍රීමා බෝධිය වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව අපි ගියේ රුවන්වැලි සෑයට. මෙතන ඉඳලා රුවන්වැලි මහා සෑයට තියෙන්නේ ටික දුරයි. ඒ යන අතරතුර අපිට බලා ගන්නට පුළුවන් ලෝවාමහා පාය. ඔබ මේ දකින්නේ ලෝවාමහා පාය. මම රුවන්වැලි මහා සෑයට ගියේ පයින්. රුවන්වැලි මහා සෑය මහා ථූපය ලෙස හැඳින්වෙනවා. මෙය දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්තූප වලින් තුන්වෙනි ස්ථානයේ පසුවනවා. රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමෙන් අනතුරුව මම පික්මි එකක් දැම්මා බස් ස්ටෑන්ඩ් එකට. මට ආයේ ගෙදර යන්න ඒ වෙලාවේ දුම්රියක් තිබ්බේ නැහැ. මම බස් එකෙන් තමයි ගෙදර ගියේ.